දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ කවදනම් මේ සංසාරේ ඔහම ඉඳගෙන බණ අහන්න හම්බෙයි. අය හම්බෙයි දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා මිනිස්සු වෙලා උපදින්න. පැහැදිලිද? අනිකමටවත් වද වෙන්න එපා සැක කරන්න ඇයි? මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. හේතුව මිනිස්සු වෙලා උපදින එක අතිශය දුර්ලභයි. බුදුරු එහෙමනේ කියන්නේ. බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? මේ අපේ තරුණ මහත්තුරු තාත්තලා දැනගන්න ඕන. ඔය ඔහොම තියෙන අතපයත් එක්ක ඔය මනුෂ්‍යාත්ම භාවයේ බුදුහාමුදුරු උගන්වනවා. ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. අරුමේ තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක. අතිශය දුර්ලභයි. ඔය අවස්ථාව හම්බුනේ කල්ප ගානකින්. පැහැදිලිද? ඕකෙත් ලොකු විශේෂයක් තියෙනවා. මොකක්ද විශේෂය? ඇස් දෙක පේනවනේ. කන් දෙක ඇහෙනවනේ. යන්න එන්න කණ්ඩ කතා කරන්න පුළුවන්. උපදින සේරටම ওই වරප්‍රසාදේ තියෙනවද? ඔක අපිට හොඳට දෙනවා.